කොල්ලෙන්ට කිව්වලු රචනාව මගේ සුරතලා. ඌ ගෙදර ගිහින් ලියනවා මගේ සුරතලා. මගේ සුරතලාගේ නම ටොමි. ඌ දුඹුරු පැහැති බල්ලෙකි. උගේ ඇඟේ ලෝම ඇත. උගේ ඇඟේ ලෝම අතර මැක්කෝ වාසය කරති. මැක්කා කළු පැහැතිකි. මැක්කාට පාද 6ක් තිබේ. මැක්කා සතුන්ගේ ඇඟේ ලේවුණ පරපෝෂිතකි. මැක්කා බල්ලාගේ ඇඟේ මොකටම නෝ ගවයන්ගේ ඇඟේ සිටිති. මැක්කා මෙහෙම කියලා අවසාන මොනියල මැක්කාට මං ආදරේ. ඕක නෙමෙයි ආතල්ම කැලට. ඊට මේක බැලුවා. අනේ පව් පොඩි එකා. බල්ලා කියලා ලියලා මැක්ක කියලා කමන්නේ. පුතේ ඔයා ඊළඟ පාර ලියන්නකෝ. ඔයා ලියාගෙන්නකෝ වඳුරා ගැන. මුලින් වඳුරා සාක බක්ස ඇති වඳුරා ගස්වල ජීවත් වෙයි. වඳුරා මෙවයි. වඳුරාගේ ඇඟේ මැක්කෝ සිටි. මැක්කා කළු පැත්තේ. ආයෙත් මැක්කාට මං ආදරේ. පුතේ හෙට එනකොට ලියාගෙන එන සිංහයාගේ රචනාවක්. සිංහයා මාංශ බක්සාවේ සිංහයා ගැලේ රජාය සිංහයා සතුන් මරාගෙන කන සත්වේකි. සිංහයා මෙහෙමයි ඔක්කොම ලියලා. සිංහයාගේ ඇඟේ මැක්කෝ සිටි. මැක්කා කළු පැත්තේ. මැක්කාට පාද 6ක් තිබේ. මැක්කාට මං ආදරේ. ඊට තරහ ගියා. පොතේ හෙට එනකොට තාත්තගෙන රචනාවල් ලියන්න. ඔයාලා hina උනේ ඒ hina වුණ සිද්ධිය නෙමෙයි මේක තියෙන්නේ. මූ දන්නවා තාත්තගේ ඇඟේ මැක්කො නැති බව. මූ ගෙදර ගෙල්ලියනවා තාත්තා. මගේ තාත්තාගේ නම නිමල්. මගේ තාත්තා අපිට ගොඩක් ආදරේ. මගේ තාත්තා අම්මටත් ගොඩක් ආදරේ. මගේ තාත්තා අපි වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරනවා. මගේ තාත්තා හරි ආදරණීය මිනිස්සෙක්. මගේ තාත්තාගේ ඇඟේ නම් මැක්කෝ නැත. බැරි වෙලාවත් තාත්තගේ ඇඟේ මැක්කෙක් හිටියොත් ඌ කළු පාටයි. ඌට පාද 6ක් තිබේ. මැක්කාට මං ආදරේ.